අදත් කියනවා වෙනස් කතාවක්. මිට කලින් කවුරුත් නොකී කතාවක්. කලින් කීවෙත් එහෙම කතා. ඉදිරියේදී කියන්නෙත් එහෙම ඒවම තමයි. ඒ කතා අහන්න ඕන නම් මේ කතාව subscribe කරලා මේක නොදන්න ඔබ දන්න අයට share කරලා දෙන්න. මේ ආරම්භන්නේ මහාවංශ චාරිකාවයි. අද කතා කරන්නේ බුදු හිමි මිහිඳු හිමි සංගමිත්තා තෙරණියද වැඩි අතීත ලක්දිව ප්‍රථම රාජධානියද වූ අනුරාධ ඇමති ගොඩනැගූ විජය රජකල පණ්ඩුකාභය රජු සීමා මායිම් ලකුණු කරලා මහා නගරයක් කළ දේවානම් පිතිස්ස දුටුගැමුණු යන රජවරු රජ කළ දකුණු ලකේ අනුරාධපුර හා මාගම රාජධානි පිළිබඳවයි. තූප වංශයේ 15 වෙනි පිටුවේ කියනවා දුටුගැමුණු රජුගේ නන්දමිත්‍ර නම් යෝධයා එලාල රජුගේ අනුරාධපුර නැගෙනහිර පාලනය කළ මිත්‍ර නම් සෙනවියගේ එක කුස උපන් නැගෙනියගේ පුතු බවත් ඔහු අනුරාධපුර නැගෙනහිර සිතුල්පව සමීපයේ කඩරොද නම් ගම උපන් බවත් ඒ අනුව වර්තමාන අනුරාධපුරයට නැගෙනහිරින් සිතුල්පව පිහිටා නැති නිසාත් එය පිහිටා ඇත්තේ රුහුණු දනව්වේ වීම නිසාත් වර්තමාන අනුරාධපුරයේ කතාව එතරම් බෙද වැටෙනවා. රාජාවලිය 168 වෙනි පිටුව කියනවා අප තිලෝගුරු බුදුන් පිරිනිවි 7 වෙනි දින සිංහබාහු රජුගේ පුත් විජය කුමාරයාට පිය රජු රොසින් එකදා උපන් 700ක් යෝධ පිරිවරක් නැවට දමා මුහුදට නංවා ඇරිය තැන නැව රුහුණු රට දෙස ගොඩ බලා උන් විට එනුවර වාසින්ගේ උගහටින් සමන්තකෝට පර්වතය මහා මුහුද මැදදී දැක්කාහ. අප ඉඳිනට දිවයිනකැයි සිතාගෙන ගොඩ කරේ දැක තම්මැන්නා තොටින් ගොඩ බැස්සා යනුවෙන් ඒ අනුව විජය දුටු නිවැරදි ශ්‍රීපාදය රුහුණේ වීම නිසා වර්තමාන ශ්‍රීපාදය විකෘතියක් වෙනවා. දීප වංශයේ 9 වෙනි පරිච්ඡේදයේ 173 වෙනි පිටුවේ 34 35 කොටස්වල කියනවා දක්ෂිණ දිග්භාගයේ අති උත්තම නදී තීරයේ හෙවත් මහා සමුද්‍රාසන්නේ හාත්පසින් පැමිණෙන වෙළඳුන්ගේ බඩු පොදි ලියන වෙළඳ ස්ථාන වූ හේයින් පුටබෙදෙන නම් වූ තම්මැන්න නුවර විජය කුමරු විසින් මවන ලදී කියලා. මහාවංශ ටීකාවේ 7 වෙනි පරිච්ඡේදයේ 194 වෙනි පිටුව කියනවා විජය ඇතුළු පිරිස නැවෙන් ගොඩබට දවස්හි තඹවන් බිමෙහි දූ විරියෙන් වැසී ගියෙහින් ඔවුන්ගේ අතුල් තඹවන් වීද එයින් ඒ පෙදෙසද ඒ ගොඩ බිමද දිවයිනද යන මේ සියල්ල තඹ පන්නී නම් විය කියලා. මෙන්න මේ කීව සියලු කතා වලින් පැහැදිලි වන ප්‍රධාන කාරණයක් තියෙනවා. ඒ තමයි විජය කුමාරයා ගොඩ බහින්නේ දකුණේ වූ තම්මැන්නා නම් වූ නැව් තොටකට බව. ඒ අනුව වර්තමාන අනුරාධපුරය සමුද්‍රාසන්නව පිහිටා නැති නිසාත් ඒ නිසාම එහි තම්මැන්නා නම් වූ නැව් තොටක් ඒ ආශ්‍රිතව තම්මැන්නා නම් වූ ගමක් නොමැති නිසාම වර්තමානයේ රටමැද ඇති අනුරාධපුරයත් එහි ලකුණු කර ඇති තම්මැන්නා නම් නගරයත් විකෘති නාමකරණයක් බව පැහැදිලිව පේනවා. ඒ නිසාම වර්තමාන අනුරාධපුරයේ පිහිටා ඇති සමස්තයම වැරදි බවත් ඉදිරියේදී ඉදිරිපත් කරන සාක්ෂි සාධක අනුව එය වඩා පැහැදිලි වනු ඇතයි විශ්වාස කරනවා. අදටත් තම්මැන්නාව තම්මැන්නාගල තම්මැන්නාව නම් වූ ප්‍රදේශ හම්බන්තොට සීමාවේ තිබීමත් විජය සමග අනුරාධ ඇමති ගොඩනගන ලද අනුරාධ ග්‍රාම නම් වූ සෙල්ලිපියත් හම්බන්තොටින්ම හමු වීමත් ඒ සමග උරුවෙල නමින් පටුන් ගමද්ද ඊට පසු රෝහණ විසු රෝහණය නම් ගමද රුහුණේ මාගම පිහිටා තිබීමත් ඒ පරපුරේම දීගායු දීගාභය දීගාමිනී යන අයද දීගවාපිය දීගවාපි විහාරය දීගා මඩුල්ල යන ප්‍රදේශයන්ද රුහුණ ආශ්‍රිතයේම කතාවලට සම්බන්ධ වන නිසාත් මේ සේරම ඒ එකම කතාවට සම්පාද වෙනවා. අතීතයේ අපේ රටේ තම නිෂ්පාදනය කළ බවත් ඒවා ලෝකයේ පුරාද බෙදා හැරිය බවත් සාක්ෂි සාධක ඇති බව ඉතිහාසඥයන් පැවසුවද මේ විකෘති නාමකරණය නිසාම එම ප්‍රදේශය කොහේද කියලා අදටත් හඳුනා ගන්න බැරි වෙලා තියෙනවා ඔවුන්ට. පැහැදිලි විජය ගොඩබට එම දකුණු ලක නගරයයි එම තඹ නිදී තිබූ ප්‍රදේශය සිංහලෙන් තම්මැන්නාව පාලියනුයි තඹ පන්නි වෙන්නේ. පෙර කකුසඳ කෝනාගම කාශ්‍යප ගෞතම බුදුන් කල ඔජදීප වරදීප මණ්ඩදීප හෙළදීප නමින්ද නම් වන්නේද මේ භූමි කඩමයි. සිංහලෙන් ලක්දිව පාලියෙන් ලංකාදීප වෙන්නේද මෙයම මිස සමස්ත රටම නොවන බව ඒ අනුව පැහැදිලි වෙන්න ඕනේ. මහාවංශ ටීකාවේ 28 වෙනි පරිච්ඡේදයේ 406 වෙනි පිටුව 16 වෙනි ගාථාව
රුවන්වැලි මහා සෑයේ සමාරම්භය වෙන කතාවක කියනවා අනුරාධපුරට යොදුන් 7 නැගෙනහිරින් මහවැලි ගඟෙන් එපිට තඹවිට නම් ගම තඹලොව ඉපදුනාය කියලා. ඒ අනුවත් පැහැදිලි අනුරාධපුරයේ ඌයේ රටේ දකුණේ නම් මහවැලි ගඟ ඌයේ ඒ අනුරාධපුරට නැගෙනහිරින් බව. ඒ අනුව වර්තමාන මහවැලි ගඟද විකෘති නාමකරණයක් වනවා පමණක් නෙවෙයි අතීතයේ තමඩිදි තිබුණේ දකුණේ බව ඒ අනුවද ඔප්පු වෙනවා. මෙන්න මේ මහවැලි ගම් මායිමේ තමයි බුදුන් වැඩි භූමියේ ඉදිකල මහියංගන මහ සෑයද පිහිටියේ. ඒ මහියංගනයේද සමුද්‍රාසන්නව වූ බව එම මූලාශ්‍ර අනුවම පැහැදිලි වෙනවා. ඒ මහියංගන මහ සෑය පිහිටියේ මහා නාග වන උද්‍යානයේ. ඒ මහා නාග වන උයන පිහිටියේද අනුරාධපුරට නැගෙනහිරින් බව එම මූලාශ්‍රවලම ඇති කරුණු වලින් සනාථ වෙනවා. මේ මහා නාග වන උයනදී මිහිඳු හිමි දේවානම්පියතිස්ස රජුට බුදුන් වහන්සේගේ අකුධාතුව ලබා දෙන්නේ. මේ සිළු කාරණා එකම කලාපයක වූ බව පැහැදිලි. ඒ අනුව වර්තමාන මහියංගන මහා සෑයද විකෘති නාමකරණයක් වෙනවා. තූප වංශයේ 17 වෙනි පිටුව කියනවා එළාරගේ සේනාවන්ට මහවැලි ගඟින් ඈතර විය නොදී වළකුණු පිණිස එම ගඟින් මෙපිට කසාතොට නම් තැන කාවන්තිස්ස රජුගේ වෙනත් දේවියකගේ පුතක වූ දීඝාභය නම් කුමරු කඳ උරුලා එම ප්‍රදේශය ආරක්ෂා කළ බව. මේ මහවැලි ගඟින් එපිටයි කාවන්තිස්ස රජු රජ කළ මාගම රාජධානිය තිබෙන්නේ. මේ කසාතොට සිට අනුරාධපුරයට දුර යොදුන් 9ක් පමණ වන බවත් තූප වංශයේ 18 වෙනි පිටුව කියනවා. කසාතොට ආසන්නයේ දුමරකගල හෙවත් දුමුලාගල කන්ද පිහිටියේ. මහවංශ ටීකාවේ සමහර තැනක පරිවර්තනයේ දිඹුලාගල ලෙස සටහන් වුවත් 216 වෙනි පිටුවේ මුල්ම සඳහනේ එය දුඹුලාගලයයි පැහැදිලිව ලියා තියෙනවා. දුටුගැමුණු රජතුමා ඉදිකළ ලෝවා මහපාය අනුරාධපුරයේ 9 යොදුන් තන්නේ කසුත්තට සමීපයේ දුමුලාගල කන්ද මත සිටින්නවුන්ටද බටහිරින් මුහුදේ යොදුනක් තන්නේ සිටින්නවුන්ටද දියගොඩ දෙකේම හැසිරෙන්නවුන්ටද දිස්සූ බව මහාවංශ ටීකාවේ 402 වෙනි පිටුව කියනවා. එයින්ද පැහැදිලි වනුයේ මේ සියලු ස්ථාන දකුණ හා රුහුණ මූලික කොටගෙන සමුද්‍රාසන්නව පිහිටි බව. ඒ අනුව වර්තමාන ලෝවා මහ පායද විකෘති නාමකරණයක් වෙනවා. දිව්‍යාවදානයේ 36 වෙනි පරිච්ඡේදයේ 476 482 පිටුවේ වලහස් ජාතකයේ දක්වමින් බුදුන් වහන්සේගේ බෝසත් අවදී වූ කතාවක් කියනවා. යට ගිය දවස තම්බපණි නම් දිවයිනේ තම්මැන්න නුවර යක්ෂපුරයා මවාගෙන බොහෝ යකින්නෝ වාසය කරන්නාහ. තම්මැන්නා ඉද්දට නැවක් නොවනම් නාගදීපය පටන් කැලණිය දක්වා වූ මේ අන්තරා කඩේ කඩක් කරේ ඇවිද දුටු නවෙක් ඇත්නම් අල්වා කන්නාහ යනුවෙන්. මෙහිම කියවෙනවා මේ අල්වා කන්නාහ යනුවෙන් හැඳින්වෙන්නේ මුහුදුබඩ ප්‍රදේශයේ විදේශීය නැව් වලින් තීරබදු මුදල් අය කිරීමත් වැරදි කරන අයට දඩ මුදල් අය කර ගන්නා බවත් හිරේ විලංගුවේ දමන බවත් ඔවුන් චරපුරුෂ සේවයේ යෙදී සිටි අයත් බවත් ඒ කියනවා. එකලට බෝධිසත්වයෝ හිමාලය වනයේ අජානීය සයින්දව ඉපද තම්මැන්නාව සමීපයේ ස්වයංජාත ඇල්වී කායන විට මාහා දමදිව යන්නෝ ඇද්දයි අඬගා යන්නාහ යනුවෙන්. ඒ අනුව පැහැදිලි වෙනවා පෙර බුදු සමයන් වලද මේ දකුණු ලක කලාපයේ තඹපණ්ණි නමින් හැඳින්වූ බව. එකම තැනටම පෙර බුදුවරුන්ද වඩින නිසාම අතීතයේද කැලණිය නාගදීපය එනමින්ම වූ බව. ඒකයි කියන්නේ අබුද්ධෝත්පාද කාලවල යක්ෂා වේශ වෙන මෙදිවයින බුද්ධෝත්පාද කාලවල මනුස්සා වේශ වන බව. එයින් කියන්නේ බුදුවරු ජීවමාන කාලේ පංචශීල ප්‍රතිපදාවට අනුගතව ජීවත් වන මේ දිවයින වෙච්ච මිනිස්සු බුද්ධ පරිනිර්වාණයෙන් පසු යලි පංච දුස්චර්තයෙහි යෙදෙන බවයි. මේ සියලු කාරණා වලින් කියවෙන්නේද අවුරුදු දසදහස් ගානක ඉතිහාස කතාවක් මේ මහා පොළොවේ වැළලී සැඟවී ඇති බවයි. බුදුන් වඩින්නේ තිබුණු මහියංගන භූමියට, තිබුණු නාගදීප භූමියට, තිබුණු කැලණිය භූමියට. ඒ අනුව පැහැදිලි විජය කුමාරයා එන්නේද තිබුණු තඹපණ්ණිය තමයි. අනුරාධපුර ඉඳලා මහානාග යන්නේද තිබුණු මාගමට බව. කකුසඳ බුදුන් කල දසමාර පිරිතේද ගෞතම බුදුන් කල ප්‍රථම ලෝක විජය සූත්‍රයේද මාගමනම් දීපයක් ගැන ගමක් ගැන කීවර නිසාම මහානාග යන මාගමනම් භූමියත් එනමින්ම එහි වූ බව පැහැදිලි. එකම විදිහට නැවත නැවත නාමකරණය වෙමින් ලියවෙන අපේ මේ භූමියේ ඉතිහාස කතාව නැවත අනාගතයේ පොතේ ඇති විදිහටම ලියවෙන බවද
කුඩා විද්‍යාව මගින් ප්‍රතිසංස්කරණය වෙමින් ප්‍රතිනිර්මාණය වන මේ පැරණි දඹදිව ලක්දිව රාජධානිය අනාගතයේ මෙහි පාලවන සිංහල බෞද්ධ නායකයෙකු පැමිණ නැවත එලෙසම නාමකරණය වන බවද එම නාමකරණය වූ දඹදිව මත බුදුවන මෛත්‍රී බෝධිසත්වයන් උපදින බවද උන්වහන්සේගේ පිරිනිවීමෙන් පසු කාලයකදී අවසන් වන මේ මහා පොළොවේ කතාව තවත් තැනක වෙනස් විදිහකට ලියවෙන බවත් වංශ කතාව නිවැරදි නම් පැහැදිලි මේ ඉතිරි ටික ළඟදීම ජය වේවා.